Bali! Hello! කොහමද? Hi! Good morning කට්ටියටම කොහමද ඉතින්? අන්න අද විවේකී උදේ වරුවක් තමයි අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. අන්න ඉතින් උදේම බලු කෝලම් පේනවනේ ඉතින් අපේ ගෙදර තියෙන කෝලම් ටික. මේ තමයි ඉතින් මගේ හැපි වීල්ස්. ස්ට්‍රෙස් එකකින් ඉන්නලාට දුකක් හිතුන වෙලාවට ඉතින් මෙයාලත් එක්ක පොඩ්ඩක් කාලය ගත කරාම ඉතින් ඇත්තටම ගොඩක් සතුටක් දැනෙනවා. ඉතින් එයාලගේ ආදරේ ඉතින් කවදාවත් වෙනස් වෙන්නේ නැති ආදරයක්. ඉතින් ඔන්න ඉතින් බලු තඩියෝ ටිකක් පොඩ්ඩක් හුරතල් කරා. ඉතින් මං හිතනවා ඔයාලත් මං වගේ වෙන්නේ නැති කියලා බල්ලන්ට ආදරයයි ඉන්නව නේද? බලන්න මෙන්න මෙයාව ඔයාලා අඳුරනවද කියලා. මම නම් අහලා තියෙන හැටියට එයා තමයි වන්දා කියන්නේ. ඉතින් ඔන්න කැමීලියාගේ මල් ගහත් ටික ටික සූදානම් වෙනවා සීත කාලෙට. ඉතින් මෙයාලගේ මල් ගොඩක් වෙලාට පිපෙනවා මේ සීත කාලෙත් එක්ක. ඉතින් දැන් ගහ පුරාම ලස්සනට පොහොට්ටු තියෙනවා. ඉතින් තව ටික දවසකින් මට පුළුවන් මේ කැමීලියා මල් පිපුණට පස්සේ ඔයාලට ලස්සන වීඩියෝ ක්ලිප් එකක් අරන් එන්න. බලන්නකො ඉතින් මේ මල් කුමාරියන්ගේ හැඩ. ඉතින් මේ තියෙන්නේ මල්බෙරි ගහ. ඔයාලා මගේ වීඩියෝස් වල මේක දැකලාත් ඇති. ඉතින් එයත් ඔන්න ටික ටික සීත කාලෙට සූදානම් වෙනවා. ඉතින් තව ටික දවසක් යනකොට කොළ ටික ඔක්කොම හැලිලා අතු ටික විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒකත් අපේ ජීවිතේට ලොකු පාඩමක් කියලා දෙනවා. ජීවිතේ හැම කාලයක්ම එක වගේ සුන්දර නෑ කියලා. ඉතින් මම හරිම ආසයි මේ ගහට. මොකද ජීවිතේට ලොකු පාඩමක් කියලා දෙන නිසා. ඉතින් සීතල සුළඟයි සීතලයි ඊට පස්සේ ඉතින් ඇස් දෙකට පේන ලස්සන කොළ පාටයි කියන්නේ. ඇත්තටම මනසට හරිම සුවදායි හැඟීමක් ඇති කරන දෙයක්. ඉතින් අද කොහොම මම බොහොම රිලැක්ස් එකේ සතුටින් ඉන්නේ. පහුගිය දවස්වල ගොඩක් කාර්යබහුල වුණා. ඉතින් දැන් පොඩ්ඩි විවේකයක් එක්ක සතුටින් ඉන්න මොහොතක්. ඉතින් බලන්නකො මේ වයිල්ඩ් ඒසියම් කුමරියන්ගේ ලස්සන. ඔන්න ඉතින් මට චුට්ටක් ඉතින් ට්‍රැක් ඉතින් ඔයාලා ගණන් ගන්න එපා. සතුටින් ඉන්න වෙලාවට ඉතින් සතුටින් ඉන්න ඕනේ නේද?
ඉතින් මම හරිම ආස තැන තමයි ගාඩ්න් එකේ මෙන්න මේ තියෙන view point එකට. ඉතින් ඈතින් නිව් ටෙරිටෝරි එහෙම නැත්නම් ෂාටින් කියන සිටි එක තමයි පේන්නේ. ඒ අතරතුර මුහුදත් පේනවා. මීදුමේ වටවුණු කඳු යායවල් හැම පැත්තෙම. ඉතින් හරිම හිතට නිදහසක් නිස්කලංක බවක් අරගෙන ඉතින් මේ වගේ තැනක වාඩි වෙලා නිදහසේ ඉන්න තියනවා නම් ඉතින් ආයෙ වෙන මොනවත් ඕනේ නැහැ. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ මේ වීඩියෝ එක බැලුවට. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආයේ හම්බ වෙනකම්. බයි බයි.